ඇයි මාටියෝ මොකද්ද අර තියෙන ප්‍රශ්නේ? මොකද මේ මූණේ ඉල්ලගෙන ඉන්නේ? අයියෝ ෂූටියෝ මං ඉන්නේ නිකන් වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් ඉන්නවා වගේ. අපි මේ යුරෝපේ ඇවිදින්න ආවත් හරි මට හරියට සමෝසා ටිකක් කා ගන්න බැරි වුණානේ. මොනවා හරි කරන්නකෝ. අනේ මට සමෝසා ඕනමයි. අනේ මාටියෝ මෙහෙ සමෝසා හදන කඩයක් නැත්තම් මං ඔයාලට කොහෙන් ගෙනල්ලා දෙන්නද? මාටියෝ අවල්ලි සමෝසා ටිකක් හදලා දෙන්න. මම ලංකාවේ කෙනෙක් තමයි. හැබැයි මෙහිදී වාට සමෝසා හොයාගන්න නම් අමාරුයි. මොකද මෙහි සමෝසා කන කට්ටිය ගොඩක් අඩුයි. සැපෙවුම දෙන්න ඉතින් ඉල්ලුමක් තියෙන්න එපයි. ඉල්ලුම මං කරන්නම්කෝ. ඔයා සැපයුම දෙන්නකෝ. එකම රටේ කෙනෙක් තමයි ඒ රටේ කෙනෙක්ගේ දුක අඳුරන්නේ. එහෙම කෙනෙකුට තමයි යාව තේරුම් ගන්න පුළුවන්. මට පුළුවන් තනියෙන් සමෝසා හදාගන්න. ඔයාට තියෙන ඉඩ දෙන එක විතරයි. සල්ලි ඕන ගාන කියන්න මම ඔයාලට ගෙවන්න. මං ඔයාට මගේ මේ තැන එක පැයකට දෙන්න. ලංකාවේ මිනිස්සෙක් විදිහට මං ඔයගලන්ට මෙහෙම උදව්වක් නොකළොත් මගෙන් ඇති වැඩේ මොකද්ද? ඒ නිසා මෙතන ඔයගොල්ලෝ පැයකට ගන්න. හැබැයි මේ කඩේට නම් කිසිම දෙයක් වෙන්න බෑ. thank you වල්ලි. ඔයාගේ කඩේ ගැන කිසි දෙයකට බය වෙන්න එපා. thank you. Samosa, 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 samosa. Ada kanu ඇති වෙනකන් samosa. ඒ චූටියෝ මං කොහොමද සමෝසා හදන්නේ? මම දන්නේ කණ්ඩ විතරයිනේ අනේ. පච්චුනා. තේමුදලාලි අයියාගෙන් උදව්වක් ගන්න ඕනේ. තේමුදලාලි අයියේ කොහමද ඔයාට? අනේ හොඳින් ඉන්නවා. කියන්නකෝ කොහෙද ඇවිදින්න ගියේ? අපි හැමෝම පැරිසියේ ඉන්නේ. අපි හැමෝම සමෝසා හදන හැටි ඉගෙන ගන්න යන්නේ ඔයාගේ. හරි හරි විනාඩිය කොහම ඉන්නකෝ. අපේ අම්මා තේමුදලාලි. මෙයා කාගේරි පාටියකටවත් යන්න කොහෙද ලෑස්ති වෙන්නේ? නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයා පිටරටකට කැම වේලක් හදලා පෙන්නත් අර ඇඳුමෙන් ඉඳලා කැමරා කරලා හරියන්නේ නැහනේ. එමනේ. අද නම් සමෝසා හදනවම තමයි. ඒ මුදලාලිගේ උදව්වේ. හරි මුදලාලි දැන් කියන්න බෑන්න හදන විදිය. අයියෝ හොඳට කියන්නේ ආගන්න. සේරටම කලින් ඔයා කරන්න ඕනේ පිඟානට පාන් පිටි ගන්න එක. ඔන්න දැම්මා. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාන්න. හරි. අයියෝ තේ මුදලාලි අයියා මේක නිකන් හොද්දක් වාගේ වුණානේ. ඈ? අනේ ඒකට කමක් නෑ. තවත් පොඩ්ඩක් පාන් පිටි දාන්නකෝ. ගොඩ හරියයි. ඕකේ තේ මුදලාලි. ඔන්න. මුදලාලි මොකද්ද කරන්නේ? පිටිමෝලිය නම් දැන් හදලා ඉවරයි. අනේ මාටියෝ මොනවා හරි පේන්න බෑ මං කතා කරන්න මල්ලියේ. sorry. මාටියෝ දැන් කෑත් එක ගහන්නකෝ. කෑත් එක වට්ටු කළා. ඉරියන්නකෝ. මාටියෝ ඔයාට විතරයිනේ දැන් සමෝසා කන්න ඕනේ. ඔයා මුළු ගමටම කන්න පාන් පිටියල්ලා මොකද මේ කරන්නේ? ඈ ඒ කවුද කතා කළේ? අනේ කවුරු කතා කරන්නද? හැම වෙලාවෙම මගේ අඩුපාඩු හොයන අපේ ග්‍රාම සේවක මහත්තයා. හරි. දැන් ඔක උස්සලා ගින්දරට දාන්න. හොඳයි දැම්ම කරන්නම්කෝ. පප්පච්චි මට එක්කලා. අනේ ග්‍රාමදේක මහත්තයා නෙමෙයි. ඔය පිටි ටික දාන්න. මොකද අයියෝ මම තාත්තේ බිම තියලාද තියෙන්නේ. ග්‍රාමසේවක මහත්තයෝ. ග්‍රාමසේවක මහත්තයා ආපහු එනකන් මම ගෑස් කුකර් එක පොඩ්ඩක් අඩු කරලා ඉන්නම් නැත්නම් විනාශයක් වෙයි. වතුර එකක් නේද? තව ඇවිල්ලා. ඔය මගේ චොප් එක කඩලා දැම්ම නේද? මං ඔයාට හොඳ වැඩක් කරන්නේ. නවත්තනවා. කිසි කෙනෙක් යට අත තියලා අහුවෙන්න එපා. එයා අපිට අයිති චොප් එක කඩලා දැම්මා. ගහනවා. එයාට ගහනවා. ඒයි මේ ලකී ඉන්නකම් ග්‍රාමසේවක මහත්තයාට අතක් තියන්න දෙන්නේ නෑ. ඔය යාළුවනේ තාප්පයක් ගන්න මෙතනන් හරහට. එහෙනම් දැන් ලෑස්ති. අල ටික පටස් ගහලා ලෙලි ගහලා ගන්නකෝ. මෙච්චර අල ගොඩක් කොහොමද අපි දෙන්න තනියම ලෙලි අරින්නේ? එළියට එනවා. ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? සූටියෝ ආම හිතන්නකෝ. පච්චුනා. ආ එළියට එනවා. ගහනවා. ගහනවා.
නවතින්න. මං කියන දේ අහන්නකෝ ඔයගොල්ලෝ. මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ තරහින් ඉන්නේ අපේ මාටියාගේ වැඩ හින්දා. හරිද? මාටියට ගහනවා කියලා හිතාගෙන මෙන්න මේ අල ටික මෙහෙම තලලා දාලා සුද්ධ කරලා දාන්න. ඇදුන් ඉරලා දානවා කියලා මේ පොතු සුද්ධ කරන්න. ගන්න. මෙන්න ගන්න. ඔන්න දාන්න. දෙනවා අපිට තරහ පිට කරන්න ඕන නැත්තම් ඔහෙලයි ගුටි කන්නේ අනික් කට්ටිය මාටියත් එක්ක තරහින් ඉන්නවනම් මෙන්න ලුණු ටිකක් තියෙනවා. මේ ටික කෑලි වලට කපලා දාන්න. පොඩි කෑලි වලට කපන්න. ඕ දෙන්න අපි කරලා දෙන්න අනේ ඔයාලත් එයාලට උදව් කරනවද? එයාලා හරිම කපටි. එයාලා මගේ කඩින් එළියට ඇදලා දාන්නකෝ. බොහොම හොඳයි. දැන් හිතට සැනසෙල්ලක් ලැබෙනවාද? ඔව් හොඳ සනීපයක් දැනුණා ඔව් මට නම් තාමත් හිතෙන්නේ මහතියට ගහන්නම තමයි මං ඇතුළට ගිහලා සුටුස් ගාලා එනවා. අයියෝ මගේ කඩේ. වැඩේ ගන්නට යනවා නේද මල්ලි? දැන් අලවලට ලුණු මිරිස් ටිකක් එහෙම දාලා ගන්න. ඒකට තමයි ඔක රහ වෙන්නේ. මිරිස් කොඩු ලුණු කොඩු. මෙච්චර රොටි ගොඩක් කොහොමද තනියම හදන්නේ? හරි අපච්චෝ. ඔයගොල්ලන්ට අපිව දකින්නකොට පුදුම තරහක් දෙනවා ඇති කරන්න කියන්නේ. මෙන්න මම ඔයගොල්ලන්ට දෙනවා තරහ පිටි මහන්ට තවත් දෙයක්. මෙන්න මේ රොටි ටික මේ පිටි ටික හොඳට තලලා දාන්න ඕනේ. තලලා පොඩි කරන්න, පට්ටම් කරන්න, චොප්ප කරලා දාන්න. Thank you. ඕගොල්ලෝ ඇයි මේක තේරුම් ගන්නේ නැත්තේ? ඒගොල්ලෝ සමෝසා හදන සම්පූර්ණ වැඩේ ඕගොල්ලෝ ලව්වම කරගන්නවා. ඇත්තටම කියනවා නම් මට දැනෙන්නේ ලොකු සැනසීමක් මට දැනෙන්නේ නිකන් අර සූටියටයි මාටියටයි හොඳටම අල්ලලා ගැහුවා වගේ හැඟීමක් කේමුද්ලාලි අයියා සමෝසා ලෑස්ති මොකද කරන්නේ? මාටියෝ යාගේ මේ සමෝසා හැදිලා අපේ ජීවිත කාලෙටම අපිට මතකයක් වෙයි ඒ පාරේ කවුද? ග්‍රාමසේවක මහත්තයා වෙන කවුද ඉතින් මැද්දෙන් පයින්නේ? හරි එහෙනම් ඒක අරගෙන දැන් මුලින්ම තෙල් ටච්චියට දාලා ඉන්නකෝ. හරි මන්දාන. අනේ මාටියෝ මොකද කරන්නේ? කොහෙ ගියාද? ග්‍රාමසේවක මහත්තයව නෙමෙයි ඔය සමෝසා ටික තෙලට දානවා. අනේ සෝරි ග්‍රාමසේවක මහත්තයා. සමෝසා හදනකම් මට ඉවචිල්ලන්නේ නෑනේ. ඒකයි මේ ඔක්කොම. සහෝදරවරුනි ඕගොල්ලෝ හිටියේ මං එළියට එනකන්නේ ඉස්සෙල්ලා මගේ බඩ පුරවලා ඉන්න ඕනේ ඊට පස්සේ ඕන වැඩක් ඔහේ මෙතන සමෝසා ගැන කතා කර ඉන්නවා. අරේ මගේ කඩේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මං ඔහෙව දැම්මම උසාවියට අරගෙන යනවා. මට වන්දි ඕනමයි. මොකද්ද ඒ සුවඳ මේකට කියන්නේ ශ්‍රී ලංකන් සමෝසා කියලා. එක සමෝසා එකක් ඕගොල්ලන්ට ඩොලර් 10කට දෙන්නම්. සුවඳ නම් නියමයි මටත් එකක් දෙන්නකෝ බලන්න ඒක සමෝස එකක් දෙන්න මල්ලි මල්ලි මට සමෝස දෙකක්ම දෙන්න අනේ අපා මට දෙකක් දෙන්නකෝ අනේ මගේ සමෝසා ටික මටත් කවුරු හරි සමෝසා කන්න දෙන්නකෝ අපිට තව දැන් මොකද කියන්නේ? සමෝසා බිස්නස් එකක් කරනවද නැත්නම් අපිට නඩු දානවද? ඔව් මම පටන් ගන්නවා. හෙට ඉඳලා මේ මුළු පෙරිසියටම සමෝසා බෙදන්නේ මේ මම තමයි. සත්‍යම පොඩ්ඩක් කොමින්ද සමෝසා කන්න දෙනවා. හැබැයි ඊට කලින් අපි ඕගොල්ලන්ට දෙනවා කුරුම්බා වතුර ටිකක් බොන්න. ඔන්න බලන්න. ඔන්න ඉන්ස්පෙක්ටර් ලකිගේ මායාව පොල් ගහනවා පොල්